ඔන්න පුතේ දුවේ මේ කතාව අහලා බලන්නකෝ අන්ධයාට දී කිරිවලා සුදේ කියපු හිටේ. හඩයෝ අපි යන්දී කිරි බෙදන්න. සිරිපාල අයියටත් කිරි ටිකක් දෙමු. පව් අන්ධ මිනිස්සයා. සිරිපාල අයියේ මම ඔයාට දී කිරි ටිකක් ගෙනවා බොන්න. දී කිරි? ඒ මොනවද ගුණපාල මල්ලි? මේවා හරිම රසවත් කෑමක්. මේවා සුදු පාටයි. මම මීට කලින් ඕවා ගැන අහලා නැනේ. සුදු පාට? මම ඉපදුණු දා ඉඳන් ලෝකේ දැකලා නැනේ. මල්ලි මොන වගේ සුදු පාට? සුදු පාට කියන්නේ අන්න අර අහසේ පියාඹන කොකෙක් වගේ. කොකා? කොකා කියන්නේ මොන වගේ සතෙක්ද මල්ලි? මෙන්න මෙයාට අල්ලා බලන්නකෝ. කොකා ඉන්නේ මේ වගේ හැඩෙට. මෙන්න මෙහෙමද? දැම්මට තේරුණා. එතකොට දීකිරි වල හැටිත් හරියට අතක් වගේ නේද? දක්කද පුතේ දුවේ යමක් මොනම විදියකටවත් තේරුම් ගන්න බැරි කෙනෙකුට වැරදි උපමා භාවිතා කරලා දෙයක් තේරුම් කරන්න ගියාම වෙන්නේ මෙන්න මේ වගේ වැඩක්. ඒකයි පැරන්නෝ කිව්වේ අන්ධයාට දී කිරිවල සුද කිව්වා වගේ කියලා.